හොඳයි අපි ඊළඟට තායිලන්තයේ ප්‍රස්ථා පිරුළු වලින් මුණ ගැසෙමු. බෞද්ධ රටක් කියනවා. නමුත් කතාව ඊට වඩා බොහෝම භයානකයි අභ්‍යන්තරය. හරිම දුක්බරයි. හරිම නීරසයි. ඉතින් තායිලන්තයේ හොඳ චිත්‍රපටයක් මේ දවස්වල Netflix වල යනවා. අනිවාර්යෙන් බලන්න. Born to be bad කියලා 52 ඉපදිලා 82 පමණ මියගිය ටී කියන පාතාල නායකයා නැත්තම් සොර දෙටුවා මංකුල්ලකරුවා ඝාතකයා ගැන තමයි විස්තර වෙන්නේ. ඉතින් තායිලන්තයේ සැබෑ චිත්‍රය අඳුර ගන්න පුළුවන්. හොඳයි අපි තායිලන්තයේ ප්‍රස්ථා පිරුළු වලට යමු. පළවෙනි එක මේ කොට බුද්ධ ආගමට සමානයි. බෞද්ධ සාහිත්‍යයට, බෞද්ධ දර්ශනයට, බෞද්ධ ඉගැන්වීම් වලට සමානයි. පළවෙනි එකේ කියනවා දිනපු පුද්ගලයාට හොඳින් නිින්ද යනවා. දෙවෙනි එක සියලු හොඳ ක්‍රියාවන්හි සාරය තමයි ක්‍රියාව කියලා කියන්නේ. තුන්වෙනි එක ඔබ කැලේට යනවා නම් පොරව ගෙදර අමතක කරලා යන්න එපා. බල්ලෙක් ඔබ හැපුවොත් ආපසු බල්ලව හපන්න එපා. හතරවෙනි එක මේක ගොඩාක් ජනශ්‍රුති වල තියෙනවා මේ උපමාව නම්. හොඳයි අපි තවත් රටක ප්‍රෝවර්බ්ස් වලින් හමු වෙමු.